Hi guys! එන්න අද මත් එක්ක කැස් බෑව බලන්න යන්න. අපි ගිය මේ ප්ලේස් එක තියෙන්නේ කොස්ගොඩ පොලිසිය කිට්ටුව. ඉතින් අතරම ඔයගොල්ලෝ කැස් බෑව බලන්න ඒ වගේ ආස කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ප්ලේස් එකට යන්න. ඔයගොල්ලෝ මේ පැත්තෙන් යනවා නම් අනිවාර්යෙන් මේ ප්ලේස් එකට යන්න අමතක කරන්න එපා. එන්ට්‍රන්ස් එක නම් මාරම ලස්සනයි. ලොකු කැස් බෑව දෙන්නෙක් වගේ දාලා තමයි ඒගොල්ලන්ගේ එන්ට්‍රන්ස් එක හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට එක එක සයිස් එකේ කැස් බෑව ඉන්නවා. අපිට ඒගොල්ලන්ව අල්ලන්නත් පුළුවන්. හැබැයි මම මුලින් හිතුවේ කැස් බෑව මේගොල්ලන් අල්ලන්න දෙන්නේ නැතුව ඇති කියලා. අපි ඉතින් හොරෙන් තමයි මුලින් කැස් බෑව ඇල්ලුවේ. එතනින් නයි චුට්ටක් යාට මෙහෙ වෙනකන් ඉඳලා හැබැයි අපි පස්සේ දැනගත්තා අපිට එතන ඉඳපු අයම කිව්වා ඕගොල්ලන්ට ඕන නම් කැස් බෑව අල්ලන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒ chance එක ගත්තා. මෙන්න මේගොල්ලන් තමයි guys එතන ඉඳපු ලොකුම කැස් බෑවෝ. ඉතින් අපි එකෙක් විදියට ෆොටෝස් උත් ගත්තා. අපි ඒගොල්ලන්ගේ ඇල්ලුවා. මෙන්න මෙයාලා ටිකක් මිඩල් සයිස් එකේ අය. ඒගොල්ලෝ මිඩල් සයිස් වුණාට අපි අතට අරගන්න try කරා. හැබැයි ගොඩක් බරයි. මේ ඉන්නේ චූටි අය. හැබැයි මුලදී අපි දැනගෙන හිටියේ නෑ ඒගොල්ලන්ව අල්ලන ටෙක්නික් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට දෙපැත්තෙන්ම අල්ලන්න ඕනේ. අපි මුලින් ඇල්ලුවේ වැරදි විදිහට. ඊට පස්සේ මෙන්න මේ ඉන්න අයියා එතන වැඩ කරන කෙනෙක්. ඉතින් එයා අපිට කැස් බෑව අතටම අරගෙන දුන්නා ලොකු කැස් බෑවෙක්. මෙන්න මෙයා ළඟදී මුහුදේ දැලකට අහු වෙලා ඉඳලා අල්ලගත්ත කෙනෙක් කිව්වා. එයා ටිකක් අසනීපෙන් ඉන්නේ කියලා කිව්වා. හැබැයි අපි මුලින් බය වුණා. මෙයාව අපි ඇල්ලුවෙන් පස්සේ මෙයා එක අතක් ඊපස්සේ නවාගෙන හිටියේ. අපි හිතුවා පොඩ්ඩක් අපි අතින් අත කැඩුනද කොහෙද කියලා අතද වරලද මන්දා. ඊට පස්සේ අපිට එතනින් අයියා කිව්වා එයා අසනීප නිසා කියලා. ඊපස්ස මෙන්න මේගොල්ලෝ අපි ළඟට ආවම ටිකක් දඟලනවා. මං හිතන්නේ ඒගොල්ලන්ගේ හිතන්නේ අපි කන්න ගෙනල්ලා කියලා වෙන්න ඇති. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe. මේ කැස් බෑවන් ටිකක් තරහ ගිහිල්ලා වගේ මූණේ ඉන්නේ. මං හිතන්නේ අපි ආව අරගත්ත හින්දාත් දන්නේ නැහැ. නැත්නම් එයාගේ හැටිද දන්නේ. මේ තියෙන්නේ කැස් බෑව විතර ඒගොල්ලෝ පොඩි ටැංක් එකක් වගේ වැලි වල හංගලා තියෙනවා. මේ නම් පෙන්වන්නේ යා ආකෘතියක් කියන්නේ එතනට එන අයට පෙන්වන්න විදියට පරණ පිටරයක් තමයි පෙන්වන්නේ. ඇත්ත ඒවා නෙවෙයි. හැබැයි ඇත්ත ඒවා තියෙන වැලියට ඒගොල්ලෝ ඒවා හැමෝටම පෙන්වන්නේ නැහැලු. ඉතින් ඔන්නෝම තමයි අපිට එතනින්ම ඇක්සස් තිබ්බා බීච් යන්න. ඉතින් අපි බීච් එකට ගියාම ඉන්න බක්කගේ බබා යාට මාර ආසයි බීච් යන්න. හැබැයි යා මුලින් බය වුණා කැස් බෑව දැක්කම. ඉතින් මාර ලස්සන ප්ලේස් එකක්. ඔයගොල්ලොත් කොස්ගොඩ පැත්තේ යනවා නම් අනිවාර්යෙන් මේ තැනට යන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, share කරන්න. Thank you.